පාරමිතා පූර්ණය කරලා අපි හැමෝම බලාපොරොත්තු වන්නේ ඒ දක්ෂිනේය භාවයට, දක්ෂිනාවන් පිළිගැනීමට සුදුසු භාවයට පත්වන්න. එතකොට අපේ හිතට ලොකු වගකීමක් එනවා. ඒ නිසා අපි මේ බලාපොරොත්තු වන්නේ මේ සුළුපටු තනතුරක් එහෙම නෙවෙයි. ඒ කියන්නේ නිවන් දැකලා රහත් වෙලා නිවන් දකින්නවා කියන එකේ අර්ථය තව ක්‍රමයකට කිව්වොත්, වෙන කෙනෙක් විසින් මට වන්දනා කළොත් ඒ පුද්ගලයාට ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා දෙන තරම් ගුණවන්ත ජීවිතයක් තමයි මම අනාගතේ ඇති කරගන්න යන්නේ. ඒබඳු ගුණස්කන්ධයක් තමයි බවට පත්වන්නට යන්නේ. ඒබඳු ගුණ ආකාරයක් වෙන්නටයි මම උත්සාහ කරන්නේ. එතකොට අපේ හිතට ලොකු වගකීමක් එනවා. ලොකු බරක් ලෙස දැනෙනවා. එහෙනම් මේ සිද්ධ කරන්නේ සදෙව් ලෝකයාට පූජනීය පුද්ගලයෙක්, උත්තම පුද්ගලයෙක් බවට පත්වන්නට නේද? ඒ වගේ හිතනකොට අපිට මේ ගුණධර්ම පූර්ණය කිරීම ඊටාම ගෞරවයෙන්, ඊටාම වැදගත් ලෙස සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඒක තුළින් අපිට ලැජ්ජා බය ඇති වෙනවා. දැන් උදාහරණයකට අනාගතයේහි කවුරු හරි කෙනෙක් බත් හැන්දක් පූජා කරලා, මට බත් හැන්දක් පූජා කරලා දුගතියෙන් මිදෙනවා නම්, කල්ප ගණන් සුගතිය යනවා නම් මම කොහොම හැසිරිය යුතුද? එබඳු හැසිරීමක් මට තියෙනවාද? එබඳු තත්වයකට පත් වෙන මාර්ගයකද මම ඉන්නේ? එබඳු වගකීමක් සහිත කෙනෙක්ද මම කියන හැඟීම අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ කෝණයෙන් කල්පනා කරනකොට පාරමිතා පූර්ණයට ලොකු ගෞරවයක් අපිට ඇති වෙනවා. ඒකේ මානයක් ඇති කර ගැනීම නෙවෙයි කළ යුත්තේ. අපි තේරුම් ගන්නට ඕනේ මේකේ තියෙන බැරෑරුම්කම, මේකේ තියෙන බාර දුහටත්වය. ඒ නිසා පින්වත්නි, මේ පාරමී පූර්ණය කියලා කියන්නේ සුළුපටු දෙයක් එහෙම නෙවෙයි. ඒක සුළුපටු කරුණක් නෙවෙයි. ඒක සාමාන්‍ය කරුණක් නෙවෙයි. ඒක මහා දැවැන්ත බාර දූර කර්තව්‍යයක්.